how to say hello in your language? අයිබෝවන් 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 මේ ස්විච් ඕන එකක් බාත් 5යි කියන්නේ රුපියල් 50යි ඒව නම් ගොඩක් worth ඇත්තටම Good morning friends සත්‍යන පේන Hi good morning අපි මේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා දැන් උදේ පාන්දර යනවා තෝන්පුරි ස්ටේෂන් එකට අපි කිව්වනේ ඔයගලන්ට අද ලස්සන ට්‍රේන් රයිඩ් එකක් යන්න ඉන්නේ කියලා අපි Grab taxi එකක් දාලා බැලුවා ඒක 180ක් පෙන්නුවේ හැබැයි ටැක්සි රයිඩර්ස්ලා නැහැ ඒ පාරම පාරට ආවහම මේ කෙනෙක් හිටියා මෙයා 200ක් ගත්තා 300ක් කිව්වේ ඊපස්සේ මම අඩු කරලා 200කට යන් කියලා කිව්වා ඉතින් මේ වෙලාවේ හැටියට වැස්සත් එක්ක මේ අපේ ට්‍රේන් එක මිස් කරගන්නත් බෑ ඒ හින්දා මේ අපි මෙයාව අරගෙන දැන් යනවා තෝන්පුරි ස්ටේෂන් එකට අපි බලමු ගිහිල්ලා කොහොමද තෝන්පුරි ස්ටේෂන් එකේ තත්ත්වය ට්‍රේන් එක ගන්නේ කොහොමද කියලා Okay. My taxi go to Kanchanaburi. How much? Taxi. No just for 200 We want to experience the train. Yeah. Okay, back here. Okay, no problem. Okay, really good. තියෙන බැංකොක් මාකට් එක ගත්තද බෑග් එක මේ හරිනේ රයිට් ඕකේ මහා වැස්සෙම ටිකට්ස් මෙතනදී good morning ma'am කාංචනාපුරි 2 7:45 okay thank you how much this price 25 all මේවා 250යි පට්ටම ලාභයි මේ අපිට මට දෙකක් ගන්න හිතනවා මේකේ මොන හරි තව පොකරා තවමත් දාලා බලමු 25 ඉතින් ඊයරත් අපි මේ නයිට් මාකට් එකේ එක බැදපු જાති කාපු හින්දා මට හිතෙනවා ආයෙ කන්න ඕනේ නැහැ කියලා. සචින් ඉන්නවා ට්‍රේන් ස්ටේෂන් එකේ. හරි හිතෙනවා මේක මීල් එකක් අරගෙන යන්න මේ ඒක ඇත්තටම ඒ ගානට වර්ත්. ඒ කෑම එක ඇත්තටම වර්ත් කියලා මට හිතෙනවා මේ මොකද සෝස් chicken එතකොට මේ කියුකම්බර් තියෙනවා ස්ටිකි රයිස් එකක් මට ඉදින තියෙන්නේ මීල් එකට හොඳයි නේ මීල් එකට ඇත්තටම හොඳයි මේ එතන ගොඩක් අර හෙල්දි ඩයට් තිබ්බ සෑහෙන්න පිටතර දාපු ඒවා තිබ්බා එළවලු මික්ස් වෙච්ච ඒවා තිබ්බා බල දැක්කනේ පාරයිනේ ටිප් එකනේ මේ අපි අර මේ Thai sweet sauce කියලා කන්නේ මේක තමයි මම හිතන්නේ. ඔව් මම අපේ නම්පා sauce එකත් නම්පා sauce එක වෙනස් වෙයි. පැණි රහ එක අර මතක නැහැ මොකක්ද ඒකට කියන්නේ. කියන්න කාලා කොහොමද රස කියලා. Tasty. Right. Good. Fine. ඒ බත් එක මාර රහයි. කොත්තමල්ලි කොළ දාලා දෙනවා මේගොල්ලෝ හැම මීල් එකටම කොත්තමල්ලි කොළ දානවා.
මාරයි. මේක තමයි බැංකොක් පොළ. පොළවල ජාති තියෙනවා. ඔක්කොම මේ ලෝකල්ස්ලා බඩු ගන්න මෙතනින්. බතල. පචු. විතර 10ක් 38යි. විතර ගණන් නම් ටිකක් ලංකාවෙත් වගේ. විතර 10 38යි. විතර 38 45යි නේද? ලංකාවට ටිකක් ගණන්. ट्रेन එක නම් ආවා අපි ගිහින් බලමු. Ini seat ලංකාවේ ට්‍රේන් වලට වඩා සෑහෙන්න වෙනස්. සීට් එක මේ fullම fixed type antique looking ට්‍රේන් එකක් මේ බිමට ඔක්කොම සීට් ඔක්කොම ලී සීට් තියෙන අපි අර බෑගේජස් ටික දාගත්තා. එතන සීට් යටට වීදුරුවත් අපි අමාරුවෙන් අරගත්තා. දැන් ඉතින් බලාගෙන යන්න තමයි තියෙන්නේ. අපි ගිහලා බලමු. Apa dia kata? මෙහෙත් මං හිතන්නේ සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා ලංකාවේ වගේ. ට්‍රේන් එක මග නැවැත්තුවා දැන්. සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඇති මට හිතෙන්නේ. මේ හරිය මම මේ දැකලා පොඩ්ඩක් වීඩියෝ කරේ මේ දැන් බැංකොක් පැත්තටලා ටිකක් රස්නේ වැඩි පැත්තක් මේ හරිය ටිකක් ගම්බද ප්‍රදේශයක්. ගමක වගේ මේ පරිසරයක් තියෙන්නේ. රේල්වේ ට්‍රැක් එක නම් පේනවා වගේ කෙලින්මයි තියෙන ඈතට යනකම් තියෙනවා. අපි බලමු ගිහිල්ලා මේ කාංචනපුරි පැත්තට යනකොට කොහොමද පරිසරය වෙනස් වෙන්නේ කියලා. කාංචනපුරි. අපි ආව කාංචනපුරි ස්ටේෂන් එකට. Holy crap. තව අරහෙටත් යනවා කට්ටිය. ඔක්කොම ගත්තනේ. හරි. අපි දැන් බැස්ස කාංචනපුරි ස්ටේෂන් එකේ. මෙතන හැබැයි අවුලක් නෑ, රැස්සකුත් නෑ. කඩුවක් සංගියන්නේ. පොරණක් ගොඩක් ගියා. අර ගොඩක් අය බහැලා ගියා මෙතනින්. අපි එළියට ගිහලා බලමු. මේකේ කොහොමද ගණන් හිලව කියලා පාරට බහැලා මේ පැත්තේ පැත්තට කියලා. හරි. අපි ගත්තා පොඩි ජීප් කට්ටක්. මේක මෙයා අපිට
රේල්වේ ස්ටේෂන් එකේ එළියට යනකොට අප්පුනා පොඩි ඩ්‍රයිවර් කෙනෙක් පාත් 100 මුලින් කිව්වේ පස්සේ අපි ගාව 100 වැඩි කියලා පස්සේ යා ඉවස් කළා මම බලන්න හරිද ශ්‍රී ලංකා He came from Sri Lanka. Can we help with you? Thank you, thank you. How to say hello in your language? Huh? How to say hello in your language? Aibowan. Huh? Aibowan. Aibowan. Thank you. For me, It's free of charge. I thought you can it's walk to the bit on the river. Yeah, to the left. the bridge. About 15 minutes, 10 minutes about. Okay, okay. You have changed to this. Thank you, Sing. What do you want? You tell you private taxi. You call me. Okay. Sure, We sure, have sure, your sure, number. sure. You number. Thinking. You live nearby? Yeah. Okay. Again. Aibua. Okay. Aibowan. Ayubowan. 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 Yeah. Yes. Bye-bye. Bye bye. Bye bye. Thank you. Don't forget the phone. Yeah. Okay. Thank you. Thank you. Have your registration name. You stay only one night? Yeah. Yeah. Why don't you stay longer? We have to go long tour. So one day Chiang Mai, here, okay. Chiang Mai, Bangkok, and everywhere we are going. Good plan. But the weather is not that good, right? Rainy, Yeah, but actually now it's a summer. summer, yeah. Yeah. Hot days, no? Yeah, it's hot, but I don't know why it's rain every day. Okay, thank you. Okay. Okay, normally So- check-in time after. Yeah. Yeah, okay. So, Just want to check we can keep our luggages, no? You're lucky. Your look is ready now. oh. Okay, I will take you to the room. I will take you to the room. all right. Thanks a lot for that. Look. මේක තමයි හොටෙල් එක. හොටෙල් එකේ pool එක. පොඩි pool එක. මේගොල්ලෝ ඇත්තටම මේ මාරම ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. රූම් එකක් තාම මේගොල්ලෝ බෑගේජස් ටික අරගෙන ආවා. Let's go on. You just go straight that way. Okay. Yeah, that way. Thank you. That was really nice. Thank you. Thanks a lot. Yeah. When you go outside, don't forget to bring the umbrella with you. All right. Be raining, right? Always tend to rain. Thank you. Okay. Thanks a lot. හරි ඉතින් අපේ වන රූම් එක හම්බ වුණා. අපි මේක තමයි රූම් එක. අපි ගිහින් බලමු. ඔව් මෙතනත් මේ ලිවිං ඒරියා එකක් තියෙනවා. මට හිතෙනවා මේ කොමන් නැති කියලා ෂුවර් නෑ. සමහරක් විට හැමෝටම තියෙනවා. හැමෝටම තියෙනවා. රයිට්. ඒකෙන් මෙතන අපිට විතරක් තියෙනවා වෙනම මේ රෙජිමන්ට් එක. රැක් එකක් මෙට්ටයක් පොඩි ලිවිං ඒරියා එකක් තියෙනවා. ඉතින් මේක තමයි අපේ රූම් එක. ටානා මේ තියෙන්නේ. එයා කන්න එකක් තියෙනවා. ලොකු බෙඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා සෝෆා එකක්. ඉතින් අපේ දැන් ගෙන ආපු බෑගේජස් ටික. ලස්සන මල් වාස් එකක් තියෙනවා. ටේබල් ලැම්ප් එකක් තියෙනවා. මෙතන අතන වීව් එක තියෙන කෙලින්ම පූල් එකට. පොඩි පූල් එකට බිරේකින් කෙලින්ම එළියේ පූල් එක වින්ඩෝ එකකින් එළිය කෙලින්ම පූල් එක. සේෆ් එකක් තියෙනවා. ඔව් මේත් එක්කම කුඩ දෙකක් තියෙනවා. මේ දෙක අනිවාර්යෙන් එළියට යනකොට අරගෙන යන්න කියලා කිව්වා. මොකද වහින්න පුළුවන් නිසා. මේ දවස්වල නිතරම වහින ඉන්න මේ දෙක අනිවාර්යෙන් අරගෙන යන්න කියලා කිව්වා. ඉතින් ටිෂුස් තියෙනවා. එතකොට Wi-Fi password එක දීලා තියෙනවා. ලොකු TV එකක් තියෙනවා. එතකොට ෆ්‍රිජ් එකක් තියෙනවා. මේක නම් තියෙන වතුර බෝතල් දෙකක් විතරයි. අපිට මොන හරි එනත් දාගන්න පුළුවන් මෙතනින්. එතකොට රූම් එකට දීලා තියෙනවා ටී මං හිතන්නේ මේක. කොෆි වගේ නේද? තියෙනවා හරි මම හිතන්නේ all in one එකක් තියෙන instant coffee. ඔව් ඉන්ස්ටන්ට් කොෆි වගේ තියෙනවා. පැක්ස් දෙකක් තියෙනවා. kettle තේ එක. කොප් දෙකක් තියෙනවා. කෙටල් එක මේ තියෙන්නේ මිර එක. මිර එකක් තියෙනවා. එතනම පොඩි බංකුවක් තියෙනවා.
මේක ස්පේස් එකේ මාළුම ප්‍රයෝජනනේ. අරන් තියනවා. laundry bag හැන්ගර්ස් ටිකක් තියෙනවා මෙතන. bathrooms තියෙනවා, slippers තියෙනවා. මේගොල්ලෝ සැහැණ මේකේ සැහැණ කිව්වා මේ brown මේ colour රතු පාට ටවල්ස් එළියට විතරයි. එතකොට මේ සුදු පාට ටවල්ස් ඔක්කොම ඇතුළට යූස් කරන්න විතරයි. මොකද ඒවා එළිය සමහරක් අය යූස් කරනවා නේ. ඒවා ඒ හින්දා ගොඩක් දන්නවනේ. කුණු වෙනවා. ඒගොල්ලන්ට ඒක කරදරයි. ඒ හින්දා මේක ඇතුළේ යූස් එකට විතරයි. slippers. ඒක හොඳයි. රබර් ස්ලිපර්ස් දෙකකුත් තියෙනවා. මාළුම detail මේවල. ඒකනේ මරු. මෙතන මොකද්ද මේ තියෙන්නේ? මේක මොකද්ද? කන්නාඩියක්. කබඩ් එකක් වගේ කන්නාඩියක්. ලස්සනයි. ඉතින් ටේබල් ලැම්ප් එකක් තියෙනවා. මෙන්න වොෂ්රූම් එක. කොමෝඩ් එකක් තියෙනවා. මෙතන එතකොට සිංක් එක මෙතන වීදුරුවත් එක්කම yes මෙතන ෂාවර් එක. ෂාවර් එක තියෙනවා, හොට් වෝටර් තියෙනවා. ඒ ඔප්ෂන්ස් දෙක තියෙනවා. එතන එතකොට සෝප් ෂැම්පූ වලට වෙනම කන්ටේනර් එකක් තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි දැන් ඉන්නේ කාංචනාබූරි වල. කාංචනාබූරි අපේ good times resort එකෙන් අපි දැන් යනවා කවායි බ්‍රිජ් එක බලන්න. ඒක මේ තියෙන ලස්සන ඇට්‍රැක්ෂන් එකක්. අපි බලමු දැන් මේ අතට මේ පැත්තේ පරිසරය ටිකක් වෙනස්. බැංකොක් වලට වැඩිය වෙනස්. වෙනක අඩුයි. කඩවල් එහෙමත් ලොකුවට බැංකොක් තරම් නැහැ. මේ හරිම මේ කාම් ප්ලේස් එකක් කියන්න පුළුවන් මේ කාලේ. ඇත්තටම මිනිස්සු අඩුයි. ටුරිස්ට්ලා අඩුයි. ඉතින් ඒ හින්දා ගොඩක් නිදහස් අර බැංකොක් වලට ආත්පසින් වෙනස්. ඒකේ ක්ලයිමේට් එකත් අපිට ගැලපෙන විදිහට තියෙනවා. අනිවාර්යයෙන්. අපිට ගොඩාක් රස්නේ ඇති කියලා හැබැයි එච්චරම රස්නයක් නැහැ. සීතලක් නැහැ. හැබැයි අර වටේට 30 විතර ඇත්තේ මේ උෂ්ණත්වය. වැස්ස නැති නිසා ඒක හොඳයි කියලා හිතුණා මේ ඉතින් අපිට එහෙම ඇවිදින ලේසිනේ. ලේසිනේ. ඒ හින්දා මේ අවුව නැහැ වැස්ස නැහැ ක්ලවුඩි සිනාරියෝ එකක් තියෙනවා. හරි අපි යම් කවයි බ්‍රිජ් එකට බලාගෙන යන්න කවයි බ්‍රිජ් එකට අපි ගිහලා බලමු. හරි අපි ආවන ෆේමස් කවායි බ්‍රිජ් එකට. කවායි බ්‍රිජ් එකට ආව මෙන්න මේක තමයි බ්‍රිජ් එක. සචිනේ වාට කියයි මේ ඉතිහාසය ගැන. අපි මේ අර ආපු ට්‍රේන් එක මේ පාරේම යන එකක් දන්නේ නැහැ නේ. මේකේ නැතු ඇදිනේ. නැතු ඇදිනේ දෙක වෙන පැත්තකින් යනවා ඇත්තේ. ලෝක lấy bông gió phun lông clap cả lá đâu Ông mà này của ta. Chiều du. Châu Tú. ඒක තමයි රිවර් කවායි. ලස්සන පිළිමයක් තියෙනවා උතන. පන්සලක් වගේ. රිසෝට් එකක් තියෙනවා. මෙතන හොටෙල් එකක් තියෙනවා. හරි ලස්සන වීව් එකක් ඇති. ඉතින් බ්‍රිජ් එකට එනකොටම පොඩි පොදේකුත් ආවා. ඉතින් මේකේ හිස්ටරි එක ඇවිල්ලා මේක මේ World War 2 එකේ දෙවන ලෝක යුද්ධයේදී සම්බන්ධ එකක් මේ ගොඩක් පරණ පාලමක්. ඉතින් මේ ඇත්තට මේ බ්‍රිජ් එක වෙනදට මාර විදිහට සෙනඟ පිරිච්ච තැනක්. දැන් අපි ආවේ ඕෆ් සීසන් ඉඳලා බ්‍රිජ් එකේ කවුරුත්ම නැති තරම්. අපි ෆොටෝ එකක් ගත්තා. මේ මුළු රේල් පාරම ෆුල් එම්ටි. දැන් මේ පැත්තෙත් කවුරුත්ම නැහැ. බොහොම කීප දෙනෙක් ඉන්නේ. වහිනවා තමයි. පොඩි පොදයක් තියෙනවා. හැබැයි ඉතින් මේක මේ අපිට ෆුල් එන්ජොයි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඕෆ් සීසන් එකේ එන පොඩි වාසිත් නැතුව නෙමෙයි. මේක මේ දෙවෙනි ලෝක යුද්ධයේ යූස් කරපු ඇත්තම ට්‍රේන් එන්ජින් එකක්. දැන් මේ එන්ජින් එක තියෙන්නේ ඉන්දියාවේ ඉඳලා
බුරුමෙට ට්‍රාන්ස්පෝර්ට් කරපු ට්‍රේන් එක ගල්ලංගුරු ජපානි තමයි මේක යූස් කරලා දෙන්නේ. කියන්නේ මේ වනේ යුද උපකරණ. යුද උපකරණ උණ්ඩ අරෝමේවනේ. අපි දැන් ඉන්නේ ජෙට්ෆෝ මියුසියම් කියලා තැනක්. මේක අර මේ අපි දැක්ක බ්‍රිජ් එකේටම එහා පැත්තේ තියෙන්නේ. එන්ට්‍රන්ස් ෆී එක බාත් 50යි එක්කෙනෙකුට. ඉතින් දෙන්නට බාත් 100යි. මේකේ තියෙන ඔක්කොම World War 2 එකේ තියෙන මේ මියුසියම් එකක්. ඒ කියන්නේ World War 2 එකේ සම්බන්ධ දේවල්, පරණ දේවල් ඔක්කොම තියෙනවා මේකේ. මේ ඉතින් ඔයාලට World War 2 එකේ තියෙන මෙමොරබල්ස් ඔක්කොම මේකෙන් බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් කවායි බ්‍රිජ් එක බලලා එන ගමන් ආයි හොටෙල් එකට බඩගිනි. දවල් ඉතින් අපි මේ හරියට කාලා තිබුණෙත් නැති නිසා සචිනේ මමයි දෙන්නම මේ ආව මේ පාරයිනේ ඒ හොටෙල් එකේට එන පාරේ රෙස්ටෝරන්ට් එකක් දැකලා මේ වෙලාවට කවුරුවත්ම නැහැ ඔක්කොම රෙස්ටෝරන්ට්ස් වහලා ගොඩක් වෙලාවට මේවා ඇක්ටිව් වෙන වෙත් රැයට මේක තමයි අරලා තිබිච්ච එකම එක මේ මම මේකේ ගත්ත රයිස් එකක් මේක ශ්‍රිම්ප් ඇන් ස්ක්විඩ් ඉස්සොයි දැල්ලුයි දාපු එකක් දාපු ෆ්‍රයිඩ් රයිස් එකක් මේක බාත් 60යි බාත් 60යි කියන්නේ රුපියල් 600යි සාමාන්‍යයෙන් ඊයේ ඔයගොල්ලන්ට මතක ඇති අපි කෑවා කැෆේ 6 එකෙන් බැංකොක් වල සාමාන්‍යයෙන් මේ වගේම රයිස් එකක් අපි කෑවේ ඒක 130ක් 140ක් වගේ මට මතකයි 150ක් 55යිද මං ගත්තා. ඔව් ඒතකොට ඒ කියන්නේ 1500ක් විතර ඒක. හැබැයි මං හිතනවා මේක 60කට ඊට වඩා ගොඩක් worth නේ. මේ මොකද ඒ ගානෙන් භාගයකට වඩා අඩුයි. ඊට ඔක්කොම උදේ තිබ්බ විභාග 35 බත් එක. ඔව් ඔයගොල්ලෝ දකින්න ඇති අපි කාව බත් 35 බත් එක ඒක නම් මාරම worth. මේක ඊට පස්සේ තැනකින් තියන්න පුළුවන් ඒකත් එක ගත්ත චෑන් බියර් එකක්. චෑන් බියර් එක මෙහි ඊයේ දැක්ක අපි බැංකොක් වල මට මතක රුපියල් 35ක් වගේ නේ බාත් 35ක් වගේ. රුපියල් 350ක්. දැන් මේක 40යි. මේක තමයි මේගොල්ලන්ගේ ලෝකල් තියෙන තවත් බියර් එකක්. කී අපි බිව්වේ සිංහ බියර් එක. ඒකත් මරු. චෑන් එක. මේක චෑන් ක්ලාසික් බියර් එක. මේකත් මේ හොඳයි. මේ දැන් ලෝකල් බියර් වලින් උඩම තියෙන බියර් එක. මෙහෙට ආවට පස්සේ try කරන්න ඕනම බියර් එක. percentage එක මේක 4.8. මේ කඩේ ඉන්නේ මේ වයසක මේ කපල් එකක්. ඒ දෙන්න තමයි මේ කඩේ බිස්නස් එක කරගෙන යන්නේ. දැන් සචිනගේ කෑම එක එනකන් අපි දෙන්න ඉන්නවා බලාගෙන. සචිනගේ කෑම එකත් ආවා. ඒකට ඒගොල්ලෝ මේ සෝයා සෝස් එක ගොඩක් තැන් වල දෙනවා. මේක අපි දැක්ක බැංකොක් වලත්. මේ chili flakes උත් දෙනවා. chili flakes එකක් දෙනවා මේ. අර මේවත් එක්ක මොනවාද nuts කරලා කුඩු කරලා දෙනවා වෙනම එකක් දෙනවා. ලුණු දෙනවා. තව මේ chili sauce එකක් තියෙනවා. මේක නම් ගොඩාක් සරයි. මට මතකයි මේ මම කෑවා එක වියට්නාම් වලදී. පට්ටම සරයි. දැන් පූල් එකට බහින කියලා ඇතුලේ මේ මෙහෙ තියෙන මේ රස්නෙත් එක්ක හරි අමාරුයි ඇත්තටම බෙයා කරගෙන ඉන්න මේ එළියේ. ඕකේ. අම්මෝ හැවිදලා පූල් එකට බැස්සාම ඉතින් සනීප. ඔෆ් සීසන් එකේ හොඳ කියන්නේ ඇත්තටම මේ කවුරුවත්ම නැති හින්දා පූල් එක ඔක්කොම අපේ වගේ තමයි. මේකේ පූල්ස් දෙකක් තියෙනවා. මේ පොඩි පූල් එක එහා පැත්තේ ලොකු පූල් එකක් තියෙනවා. ඉතින් මේකත් අපු දෙන්නට ඇති. මොකද කවුරුවත් නැහැ මෙහෙ. Sawadika. Hi friends, sitting on the Sachini my house ආවා අපේ dream good times dream කියලාමයි කියවෙන්නේ ඒක මේ වන්ද කොහෙන් එනවද කියලා කවන්නේ good times resort එකේ restaurant එකට මෙතන ඇත්තටම හරි ලස්සන view එකක් තියෙනවා මේ ගඟ ළඟමයි කවායි river එකේ අයිනෙමයි මෙතන ලස්සන මේ restaurant එකක් තියෙනවා මේ වෙලාවේ නම් අර outdoor seating වලට පොඩ්ඩක් අවුල් මොකද මේ වැස්සත් එක්ක
නැත්තම් ලයිට් දාලා තියෙනවා. මාර ලස්සනයි. රෑට එහෙම තව ලස්සන ඇති. ලයිට් දාලා තියෙන හින්දා රෑට තව ලස්සන ඇති. ලස්සන view එකක්, ලස්සන view එකක් තියෙනවා. මේක අතන පායන දවසක රෑකට වගේ නම් ideal. මේ outdoor meal එකක් ගන්න පුළුවන් නම් මේ outdoor වලට නැත්තම් අතන indoor වෙනම seating. ඔව් වෙනම indoor seating තියෙනවා. ඉතින් ඒ හින්දා මේ එහෙම ප්‍රශ්නයක් නැහැ වැස්ස කියලාත්. නැත්තම් outdoor vibe එක ගන්න පුළුවන්. වැස්ස පාය පුළුවන්. 150යි. night market. hello. $10. Pineapple, potato, pineapple. Shredded pork. I will make a cow. Chicken. One. One chicken and one pork. Yeah. One chicken. Yeah. She can speak English. රස්සිට තියෙන රුපියල් 100යි. ඔව්. රුපියල් 100යි. බාත් 10යි. බලවලු. මොනවයි? 10යි. right. දැන් රස්සිට තියෙන ඉඳ එකපාර ගහ දෙන්නේ කටත් එක පිච්චෙනවා. right. Amber. Mas dia ada dia, udah dia mana kira dah ni? 35 kira dah tu. Popcorn. Tu ada metan nanti na. Bello. Mas dia ada dia chicken. අර මෙයාලගේ තියෙනවා මොනවාද මේ මැංගෝ ස්ටිකි රයිස් එක මෙතන මේක වෙන්නේ නැති. කොරියා ෆේමස්. මේකද? මේක මැංගෝ ස්ටිකි රයිස්. Korea famous. Pork sausages. Locals lah godak ඉන්නේ මෙතන මට හිතෙන්නේ ගණන් අඩුයි යෝ. මේ ස්විට් සෝන එකක් බාත් 5යි. කියන්නේ රුපියල් 50යි. ඒව නම් ගොඩක් worth ඇත්තටම. ඔයාලා පිළිවෙල මේ වැදින ගණන් ඇත්තටම මේ තියෙන එක ඩිෂ් එකක් සාමාන්‍යයෙන් බැංකොක් වල වාගත්තොත් ඔය බාත් 20ට තිබිච්ච එක බාත් 100කට කිට්ටුයි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒකට වඩා වැඩි. අනිවාර්යෙන් වා කොයිද අපේ කාංචනා පුරිය යනවා නම් අනිවාර්යෙන් ජෙජේ නයිට් මාකට් එකට අනිවාර්යෙන් එන්න. ඒක 70යි. මේකත් 70යි. ඒක තංග සී ෆුඩ් තියෙන්නේ. Can you cut it? Cut it. Yeah. අරන් කාලා බලමු. මේ කොහොමද රහ පාටයි. ඒවල මේ දේවල් ඔක්කොම 10යි. ඒ වගේ මේවත් තියෙනවා. Sausages. How much? 7 baht. 7 baht. Oh, okay. Okay. Okay, thank you. හරි ඉතින් අපි මේ නයිට් මාකට් එකේ සෑහෙන ලොකු රවුමක් දැම්මා. මම හිතන්නේ බාත් 200කින් විතර කෑවා මගේ වේල් දෙකකට විතර ඇති වෙන්න. සෑහෙන ලොකුට තිබ්බ ස්ට්‍රීට් ෆුඩ්ස් වට්ටම ලාභයි. නෑ මම හිතන්නේ 200ක් කියන්නේ උඩරිම 200ක් කියන්නේ නැති ඊට අඩුයි. ඉතින් ඔයගොල්ලෝ කාංචනාපුරේ යනවා නම්
highly recommended තැනක් JJ night market අනිවාර්යෙන් යන්න highly recommended ඔයාට සෑහෙන අඩු price එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ සෙන්ටර් එකෙන් වගේ තමයි ඉතින් අපි හොටෙල් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර තියෙනවා ඇවිදින්න. හැබැයි ඉතින් ඒක ගාණක් ඉන්නේ අපි වටපිට බලාගෙන එහෙම එන්නේ. මේ එතකොට ඒක මහන්සියක් තේරෙන්නේ නැහැ. නැත්තම් වලට ටැක්සිත් තියෙනවා. ඒ වුණාට මං හිතන්නේ ඒක එච්චර අමාරු ගමනක් නෙවෙයි. Google Map දාගෙන එන්න තියෙනවා. අනිවාර්යෙන් Google Map එකේ තියෙන ඕනලාව ඒක බලාගෙන එන්න තියෙන පයින් යන්න පුළුවන්. ඒ ගොඩක් ලෝකල්ස්වත් බඩු ගන්න එතනින්මයි. ඒ හින්දා අපිටත් හිතුණා ගොඩක් මේ බඩු ගොඩක් ජෙනුයින් නැති කියලා. ඒ හින්දා බය නැතුව අපිත් කෑවා. අනික මේ එතනට ගියාම ඔයාලට දැන් අපි රෙස්ටුරන්ට් එකට ගියාම මොකක් හරි එක ඩිෂ් එකක් නේ. ඒ ගානටම ඔයාලට ගන්න පුළුවන් එක එක ඒවා try කරන්න පුළුවන් ජාති 10ක් විතර ඒ ගානටම. ඒ ගානටම. right ඉතින් දැන් කාලේ ඉවර වෙලා ආයි අපි හොටෙල් එකට යන ගමන් ඉන්නේ අපේ යන පාරේම good times hotel එකට. good times hotel එකට යන ගමන් ඒ පාරේ දැන් night life එක full active වෙලා තියෙන වෙලාව. මේ 7-Eleven තියෙනවා ගොඩක්. මේ පැත්තේ සාමාන්‍යයෙන් මීටර් 100ට වගේ තියෙනවා 7-Eleven. පාට ඕන තරම් බේසික් නීඩ්ස් තියෙන ඒ කඩවල වලින් ගන්න. අපේ උත්සිටි වගේ. ඒක ඔයගොල්ලෝ ලික ගන්න නම් ඒක ලාභයි ගන්න. ලික ගන්නවා අනිවාර්යෙන් ඒක ඒවට යන්න බියර් එහෙම ස්ටෑන්ඩඩ් ප්‍රයිස් එකකටමයි තියෙන්නේ. අඩුම ගානට ගන්න පුළුවන් 7-Eleven එකට ගියොත්. මයි සචිනි ඔන්න ආවා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. විශ් වෙනවා බෑග්ස් ටිකත් අරගෙන